ඒකට ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ දැන් මේ වෙනකොට තරුණයන්ගේ කිසියම් පිළිගන්න මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කරපු ඔල්ලහිටපු රටක අද මහා මෙහෙයුමක් දියත් වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගරු පොලිස්පතිතුමාගේ මූලිකත්වයෙන් මේ රටේ මත්ද්‍රව්‍ය සුලං කිරීමේ කටයුත්ත. ඇයි මෙච්චර මේ දුර ගිහින් තියෙන්නේ මේ? ඇයි මේ වගේ වැඩසටහන් අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? මෙතනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මම කියන්නේ අපි මොනවා කතා කරත් තීන්දුව ගන්න ඔබ. තීන්දුව ගන්න ඔබ. අද රට පුරාම ඉතාම දෙන්නේ කොහොමද? පොලිසිය නම් මේ වෙනකොට 400 කියලා යවලා 400. මත්ද්‍රව්‍ය පාවිච්චි කරපයි කියලා. පොලිසියතුමා තීරණය කළා මේ සැකකර හැම කෙනෙක්ගේම ලක්ෂාම්පල් චෙක් කරලා ඒගොල්ලෝ බෙදලා යවුවා. පළවෙනි. ඊළඟට මේ මෙවට ජාවාරම් වලට සම්බන්ධ කට්ටිය හොයනවා කාමක් යවනවා. ඒ තවත් ඉන්නවා. ඉතින් මොකද උනේ අන්තිම ප්‍රතිඵලය? ඒ ජාවාරම්කාරයා අත්මත් වුණා. දේශීය නෙවෙයි විදේශීය වශයෙන් ඕන් ශක්තිමත් වෙලා ඉන්නේ. ඕන් රකින්න පිටසක් හිටියා. අද ඒකට වෙනස් වෙලා කියලා. ඒ නිසා බොහොම විවෘතව අපි අපේ කර්තව්‍ය කරනවා. ඔබ මේ ගමේ අය ඔබට ආරංචි ඇති ඔබට දැනෙලා ඇති. අපි ඇවිල්ලා කෙටි කාලයක් අපි කරලා තියෙන මොනවද දැනට තියෙන තත්ත්වය සහ ඉස්සර තියෙන තත්ත්වය කොහොමද කියලා දැනෙලා ඇති. කවුරු හරි එක්කෙනෙක් හරි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය කවුරු හරි ඉන්නවනම් ඉස්සෙල්ලා කෑල්ල ගත්තේ කීයද දැන් ගන්න වෙලා තියෙන කීයද කියලා දන්නේ නැහැ. ඒක හේතුවත් ඒක හොල බලන්න ඕන. මෙතන තියෙන්නේ ජාත්‍යන්තර විදිහේ වැඩපිළිවෙල. ජාත්‍යන්තර විදිය. සමහර රටවල් තමන්ගේ ධනය උපයන්න ආදායම් මාර්ග ලබන්න මේක මුද ජාවාරමක් කරගෙන තියෙනවා. ඒ රටවල් ඒවා විශාල ප්‍රමාණයෙන් වෙනත් රටවල් වලට යවලා විශාල වශයෙන් මුදල් එකතු කර ගන්නවා. එතකොට අපි මේකට ගොදුරු වෙච්ච රට. ගොදුරු වෙච්ච රට. ඒගොල්ලන්ට සල්ලි යනවා. ඔබ ඔය වියදම් කරන එහෙම නැත්නම් අපේ ගමේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කවුරු හරි වියදම් කරන හැම සතයක් වර යනවා. ඒ රටවල වලට යනවා. දැන් මං ඉස්සෙල්ලා යුද්ධයක් ගැන කිව්වා. අද යුද්ධයක් આવොත් මොකද වෙන්නේ? අද යුද්ධයක් આવොත් මොකද වෙන්නේ? දැන් තරුණ කට්ටියනේ මේකට ගන්න ඕනේ. එකක් පොලිස් වාර්තාව. පොලිසිය ID එක ගහපු ගමන් නම ගහපු ගමන් එයාගේ දින කටකිරිය ඔක්කොම එළියේ. එතකොට යන්න බෑ එකක්. ඊළඟට දවසක් කර දෙකක් කර මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරපයි ඉන්නවනම් පාවිච්චි කරන අය ඉන්නවනම් ඒගොල්ලන්ට ඒ කෝස් එක කරගෙන ඒක කරන්න බෑ. ශක්තියක් නැහැ. මම ඒක කිව්වේ ශරීර සෞඛ්‍ය හොඳට තියෙන්න ඕන කියලා. ශක්තියක් නැහැ. මේක මොළේ පාවිච්චි කරනකොට ඒක සුන්දරයි කියලා තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. මං කියන්නේ මේකේ කාන්තාව අය ඉන්නව නේද? මට පුළුවන් නම් කාන්තාව කට්ටියත් මේ කට්ටියත් එක්කම සෙට් කරලා දෙනවා නම් මම ඊටාම කැමතියි. කාරණාවක් තියෙනවා කියන්නේ. මතක තියාගන්න. අපේ රටේ සම්පත මුලින් ඔය කට්ටිය කිව්වහම එකක් තරුණකමට එකක් පොළු එකද කියලා බලන්න අත්දැක බලන්න ඉන්න. හැබැයි ඒක හදලා තියෙන්නේම ඊපස්සේ නිකන් කියලා ඉන්න. මේක කොහොමද දියන් කියලා ඉල්ලන්න තමයි කරන්නේ. ඒක ගොදුරුනවා. සමහර මත්ද්‍රව්‍ය වර්ග ආව මම මේ මත්ද්‍රව්‍ය වර්ග ගැන හෝ ඒ වගේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්නේ. සමහර මත්ද්‍රව්‍ය ආව ඊළඟට ලොකු ප්‍රචාරයක් රට තුළ ගියා. මේ මත්ද්‍රව්‍ය
පාවිච්චි කරොත් අවුරුදු 2යි ජීවත් වෙන්න ඊට පස්සේ මැරෙලා යනවා. අපි හිතුවා හොඳ ප්‍රචාරය. නමුත් ජීවිතයේදී නවතින. අද මොකද වෙන්නේ? රටේ වැඩිම පරිපෝෂණය මන්දයි. තමයි. හරි ලැජ්ජයිනේ. තමන්ගේ පුතා කුඩු බොනවා කියලා කිව්වොත් එහෙම ඉවරයි කමෙන්ට් එක ඉවරයි එහෙමනේ. අපේ සමාජය එහෙමනේ. එහෙනම් මොකද කරන්නේ? ඒවා කියන්නේ නැහැ. ඒවා කියන්නේ නැතුව මේව හංගගෙන ඉන්නවා. ඉඳලා බැරි වෙනකොට අම්මගේ බෙල්ල බෙලි කරනකොට අම්මා බිම දාගෙන පාගන කරාමුදේ ගලව ගන්නකොට හරි තාත්තා බෙල්ලෙන් අල්ලලා පයින් ගහලා එළියට දානකොට බඩු ටික ඔක්කොම උස්සලා පොළවේ ගහනකොට ගෙදර තියෙන විකුණන්න පුළුවන් ටික විකුණ ගන්නකොට ඔන්න මතක් වෙනවා පොලිසිය. උගක් අය හිතාගෙනම ඉන්නේ. පොලිසිය කියලා කියන්නේ මේ දඬුවම් කරන්න හිරේ දාන්න ඕක තමයි කියන්නේ. එහෙමනේ වරක් හිතා. ඊට එහාගේ දේවල් අපි ළඟ තියෙනවා. ඒ නිසා ඔබේ සහෝදරයා වෙන්න පුළුවන්. ඔබේ ඥාතියා වෙන්න පුළුවන්. ඔබේ යාළුවා වෙන්න පුළුවන්. මේකේ මුදව ගන්න බැහැ නම් අපිට කතා කරන්න. අපිට ඕන තරම් ක්‍රමවේද තියෙනවා. අපිට ඕන බාල වයස්කාරයෙක් නම් දෙමළ බාලකරුවන්ගේ කැමැත්ත අවශ්‍යයි. වැඩිහිටියෙක් නම් එයාගේ කැමැත්ත අවශ්‍යයි. අපිට අවශ්‍ය දහම් යොමු කළා මෙයා පොඩ ගැනීමේ හැකියාව තියෙනවා. ඔක හංගන් ඉන්න තාක්කල් කවදාවත් ගොඩේමක් වෙන්නේ නැහැ. ඒ නිසා සහෝදරයන්ට වගේ කොහොම ආදරෙන් කියන්නේ දන්න කියන අය ඉන්නවනම් ඒගොල්ලත් එක්ක කතා කරන්න අදම එතට කල් දාන්න නැතුව මේ ගැන අදහසක් කර තිබ්බනම් මේ ගැන එක දවසක් හරි පාවිච්චි කරා නම් අදම තීන්දුවක් ගන්න. ඔබේ ජීවිතේ තීන්දුව වෙනවා මේ වයසේදී. ඔබේ අනාගතේ තීන්දුව වෙනවා මේ වයසේදී. ඔබේ ආයුෂ තීන්දුව වෙනවා මේ වයසේදී. ඒ නිසා තා පැහැදිලි දෙයක් කියන්න. පොලිසිය යම් අඩුපාඩු ප්‍රශ්න තියෙන්නේ නැති. දැන් සමහර කියනවානේ පොලිසිය කිව්වට වැඩක් නැහැ කියලා අනිත් පැත්තට එයාට කියනවා කියන කතන්දර ගොඩයි. මමත් යම් ඇවිල්ලා යම් දේවල් කරලා යම් පරීක්ෂණ කරලා යම් අධ්‍යයනයන් කරලා මට සැක හිතන බොහෝ දෙනෙක් මම පොලිසිය ඉවත් කරා. අපේ දැන් වල ඇහුවා වෙන ඕන දෙයක් කරගන්න මගේ පොලිසිය බෑ කියලා. දැන් අපි හදාගෙන ඉන්නවා. දැන් මේකේ ප්‍රශ්න තියෙනවා නම් ඒකට පුළුවන් මට කියන්න. අනුගානේ ලියලා කියන්න පුළුවන්. කතා කරලා කියන්න පුළුවන්. හම්බෙලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ හිතාගෙන ඇති කුඩු පැයක් අල්ලගෙනලා බෙල්ලෙන් අල්ලගෙන ගිහින් වල කූඩුවට දැම්මම අපි හරි සන්තෝෂයෙන් ඉන්නවා. ඒව තමයි හිතන්නේ. ඒ විදිහට බලින්නේ. ඒ අපි එහෙම හිතාගන්න නැහැ. හැබැයි ඒක නොකළොත් ඊට වඩා ඉන්නේ කරාපි. කවන්න කුඩු පැයක් පවුනේ කියලා අපි අතරේ ඉන්නේ මොකද වෙන්නේ? ඒ නිසා කියන්නේ කරුණා කරලා ඔහොම මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන කරුණා දෙකේ නිදෙන්න. ඒ සඳහා අවශ්‍ය සහාය ශක්තිය දෙන්න අපිට පුළුවන්. අපිට කතා කරන්න. ඒ වගේම අපිට තියාගන්න අපි මේ තරුණ සංග්‍රහයන් ගැන මෙතන විතරක් නෙවෙයි සෑම තැනකම උතුරු ලබා ගැනීම ක්‍රමයකට මම අලුතෙන් ආරම්භ කරලා තියෙනවා. ඒකට අපි ලබා ගන්නවා. ඒ මොනවාද? ඒවාට සම්බන්ධ අය ගැන අපි ආයතන ප්‍රධානයට දැන් දෙනවා. දැන් දීලා ඉදිරියේදී අවශ්‍ය දේවල් ගන්න. එවනම් අමිතවල කාලේ ගන්නේ නැහැ. මේ අවස්ථාව ලබා දෙන සම්බන්ධයෙන් කර්මනායකත්වයේ පිළිම නිලධාරීන්ට ඔබ තමන්ට තීරණාට උත්සාහ දෙන්නේ අනිවාර්යයෙන් පොඩි. පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයලක් මහත්තයා කරා. ඉතින් මම හිතන්නේ ඒකදී වාද යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති. අපි කොහොමද මේ සමාජය ඇතුලේ මත්ද්‍රව්‍ය අවම කරගෙන ජීවත් වෙනවා සහ ඒකෙන් අපි සමාජයට සහ අපේ පවුල් වලට කොච්චර හයියක් වෙනවද කියන්නේ. මොකද මෙතන ඉන්නේ ගත්තොත් උගා දුක් මහන්සියලා වැඩ කරන පිරිසක්. ඉතින් මම හිතන්නේ පැය 8ක් 10ක් ලොකු හේසක් දරලා තමයි ගන්න පඩියක් ගන්න. හැබැයි ඒ යන්න පඩිය වෙන කවුරු හරි පිරිසක් ඔයාලගෙන් දැය ගන්න බලන් ඉන්නවා නම් ඒක නවත්තලා ඔයාලට හොඳ
ජීවත් වීමේ පරිසරයක් හදලා දෙන එක තමයි කළමනාකාරීත්ව විදිහට අපි බලාපොරොත්තු වෙන තා අපි ආයතන විදිහට යම් යම් ක්‍රියාමාර්ග ගන්න හේතුවක් වෙලා තියෙන අනිවාර්යයෙන්ම ඔයාලව අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ වැදගත්කම වගේම රටට සමාජයට ඔයාලා කොච්චර වැදගත් පිළිසක්ද කියන එක මම හිතන්නේ අපිට විවිධ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහත්තයා දැනුවත් කිරීමක් කරා. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම හිතන්න පුතේ ඔයාලා අපිට සම්පත. මොකද මේ සම්පතත් එක්ක තමයි JBI අපර නැත්නම් ලංකාගාමත් දිවි ආයතනය කියන එක හෙට දවසේ අපි කොතනටද යන්නේ කියන්නේ. මොකද අද වෙනකොට ලංකාවේ ආර්ථිකයෙන් වැඩි බහුතරයක දායකත්වයක් දක්වන්නේ මේ ඇගලුම් තේප්ප. ඉතින් මේකින් ඔය කට්ටියම අපිට ආරක්ෂා කරගෙන යන්න පුළුවන් මාර්ගයක් තමයි මේ දැනුවත් කිරීමක් කරේ. ඒ වගේම සමාජ